බෝයිස් අපිට ලොකු කාලයක් ඉඳන් තිබ්බ ප්‍රශ්නයක් තමයි අපේ සෙට් එකේ කවුද ස්ට්‍රෝංගස්ම කියලා. ඉතින් අද අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා. මම තමයි මෙතන ඉන්න ආධුනික ළමයා. ඒකින් හින්දා මම මේක පරදින හින්දා මම පරදින එකෙන් බේරෙන්න මේකට කෙස් කෙනෙක්ව එක්කන් ආවා. ආයි ඔයගලන්ට මම මිනුක මම කලුතරේ ඉඳන් මම බොරු කියලා ගෙන්න ගත්තේ හරියටම හේතුව මම දන්නවා. දැන් මම පරදින එක මිනිස්සුන්ට හයිලයිට් වෙන්න බැරි හින්දා මම තීරණය කරා මේකට මිනුකව ගේන්න. එතකොට මගේ පරාජය මිනිස්සයාගේ පැත්තට දාලා මට මේක ෂේප් වෙන්න පුළුවන් හින්දා. මම හිතනවා මට ඩාරට් වඩා මේක කරන්න පුළුවන්. මිනුක විතරක් නෙමෙයි. සනුර, රයන්, මං රයන් ආවේ කේතකල්ල ගෙදර ඉඳලා. අනිදු, මගේ නම අනිදු මම ආවේ හොරනේ. රවිදු, මම රවින්දු. රවින්දු අර මොකද්ද මේ ඉන්නේ ලොලන්ත. අද දුමිදු නෑ. අපි ඉන්ට්‍රෝ එක ගන්න තැනත් කොල්ලෙක් හිටියා ලොලන්ත කියලා. දැන් ඌ මේ හතර වටේ දුවනවා. අපි බැලුවේ දුමිදු වෙනකොට ලොලන්තත් එක්ක අද වැඩ කරනවා කියලා. පොඩි ලල්ලක් කියන ඩයල් එක. ලෝලන්ත ආවද අපි මුලින්ම ස්ට්‍රෙචින් ටික කරගන්න සෙට් උනා. අපි යනවා අපේ පළවෙනි ස්ට්‍රෙන්ත් එක බලන්න ස්කොට් එක ගන්න. අපිට දෙන්න අඩ ඔව් මේ කොහොමද මම මේකත් එක්ක කම්පීට් කරන්නේ මේ කෙල්ලෙක්ගේ මේ අනිතුගේ මේ සිරා කතාව බිල්ල මට පුළුවන් එක මසල් ගෲප් එකේ තියෙන මගේ ඇඟේ වැඩ කරන ලෙග්ස් විතරයි. මම ජිම් ගියාම ට්‍රේන් කරන්නේ ලෙග්ස් විතරයි. එහෙනම් මට පොඩි කොන්ෆිඩන්ට් එකක් තියෙනවා ලෙග්ස් ගැන. PR කීයද? බොරු කියන්නේ තමන් එන්න තියෙන 110ක් කියලා. 110ක්. 60ක්. අන්තිමට ගෙවු හැට දැන් ඒ මොකද? උඹ මොකද්ද PR කියන්නේ කියලා හිතන්නේ? අනිත් අය ගැන මම දන්නේ නැහැ. මට මේක අමාරු වෙන්නේ මම දන්නවා. බලමු මොකද වෙන්නේ. මුලින්ම අපි බායකෙන් එකක් ගන්නවා. ඒ විදිහට එන්න කිලෝ 5 ගානේ 10 ගාන වැඩි කරන්නේ. හරි එක පැත්තකට 10 ගානේ අපි යනවා. ඒ කියන්නේ බොයිස් මුලින්ම බායක ඊට පස්සේ එක පැත්තකට 10 ගානේ අපි ෆේල් වෙනකම් වැඩි කරනවා. ඉතින් කාට හරි මෙන්න මේ විදිහට වේට් එක උස්ස ගන්න බැරි වුණොත් එයා තරගෙන් අයින් වෙනවා. බර අඩු එක පොඩ්ඩක් හැඳල් කරගන්න පුළුවන් දැනට. වෙයිට් වැඩි වුණා කොහොමද? Can you stop and explain why these drops are so lame? Is money buying you fame? I'm fucking on, I'm killing it with this song. You haters can sing along or go back where you belong. කළා දීම ජිම් එකේ ස්මිත් මැෂින් එකේ නම් ගහනවා මගේ උඩරිම තිබ්බ 100යි ගහලා. ඒකත් එන අමාරුවෙන් ගෑවේ 100න් 3ක් විතර. මම කවදාවත් මැෂින් එකට ස්කොට් කරලා නැහැ වගේ සීන්. Till my legs give out. පාවෙනවා මම. බයික් ඉතින් ඊසි බේබි වේට්. මේ මිනුගේ ජීවිතේ පළවෙනි ස්කොට් එක. ඉතින් අපිට කෙලින්ම මිනුක වේට් උස්සන්න දාන්න බැරි හින්දා පසින් ගියේ මිනුකට ස්කොට් ගහන විදිය කියලා දුන්නා. Hey man, listen up closely. I know lately you're a bit lonely, but you know on the phone there's a whole world full of girls you could be looking at. බාරක උස්සන එක එච්චර අමාරු නෑ. පෙර විදිහට ගේමක් ගන්න පුළුවන්. ඇත්ත කතාව මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මිනුක බායක තියාගෙනවත් පහළට යයි කියලා. ඒ ඌක හෙන්නම ඊසි ගියා. මම වැරදි මනුස්සයව තෝරගත්ත වෙන්න පුළුවන් මේ වැඩේ. දැන් අපි එක ස්කොට් එකක් ගහන්න කිලෝ 20න්. සෝරි අපි කිලෝ 40න් ගහන්න. මේ වේට් එකත් මම ස්ට්‍රගල් කරවුවා. මට මේ වේට් එක උස්සන එක නෙමෙයි ප්‍රශ්නේ, මට බැලන්ස් නැහැ. මේකේ තිබ්බ ඊළඟ කතාව තමයි බොයිස් මම කොටින්දා මම ගහන හැම රෙප් එකකටම පස්සේ මේ රැක් එක ආයෙ උස්සලා දාන්න අපේ කොල්ලෝ ටිකට සිද්ධ වුණා. ඒකේ මාරු ගාද හිටම එකම උස යාළුවෝ සෙට් එකක් හිටියනම් හොඳයි කියලා. Sorry. This is what I'm waiting for.
වෙලා ආව විතරයි මම මේක දරා ගන්න බැරුව වල් කියන්න ආවේ ස්කොට් කරද්දී අංගෙ පස්සට damn boy මං කියන්නේ කවුරු කොහොම කිව්වත් මේක ඉම්ප්‍රෙසිව් මනුස්සයා තමයි මිනුක 40 easy මම ඉතින් අඩුත් කියනවා නෑ 40 easy කිලෝ 40 කිලෝ 60 Searching for greatness in a sea of the dying and shameless. A sea of the aimless. අපේ ඩොලි මගේ සුනක ඌත් ගහන Up with the mindset that one day I'm gonna make it. And I don't think I'll be fine if I don't break my limitations. Don't try to stop me, I exist to write my own story. I'll make a decision if I was a piece of කලින් කිව්වාගේ මිනුක අපි හැමෝම ඉම්ප්‍රෙස් කරන ගමන් හිටියා බා මචං දාව කොහොම 60ක් කියන්නේ මං කියන්නේ ස්කොට්ඩක් 60ක් ගහනවා කියන එක සෙල්ලමනේ මොකද උගේ බොඩි වේට් එක කිලෝ 50ක් විතර උගේ සාමාන්‍ය ස්කොට් ගහන්න ඕනේ 1.5x ඉතින් ඌ ඊට වඩා කිලෝ 10 අඩු හොඳයි අසුව මම තනියම ගැහුවා. අසුව මම තනියම ගැහුවා. ශාරද් ගේටින් හොඳයි. ඒක මම ඇප්‍රීෂিয়েට්. ඒ කියන්නේ 60 ගහද්දි මට තේරුණා 80 නම් 80 තමයි මම ෆේල් වෙන එක කියලා ඒ වුණාට කමන්නේ ගහමු කියලා 80 ගහන්න ගත්තා. කවුද? ලොලන්. මම බාගෙට පාත් වෙද්දි කොහොම හරි ඇද වුණාම ඒ හින්දා පොඩ්ඩක් කොන්ද සීන් එකදී මම මේ අරුන්ට අල්ලගන්න කියලා එහෙම උන් ටික ඉස්සර දුන්නා. දැන් බොයිස් මේ වගේ සීන් එකේ කලින් සෙට් එකේ ජයදිලකට සපෝට් දෙන්න ඕන. හරිද? උඹට පුළුවන් ඕන තව එකපාරක් try කරලා බලන්න. තනියෙන් ගහන්න පුළුවන්. උඹ තමයි බල දෙන්නේ කරන්නේ. උඹට පුළුවන් උඹට බල දෙන්නේ. මෙහෙමයි හරිද මුත් අපි සපෝට් දුන්න කමන්නේ. ඌ ජිම්මෙන් නැතිගෙන ඉන්න උඹ සපෝට් කරලා. දැන් අරුන් ටික කෑ ගහනවා ගහපන් කියලා කොන්දත් වේදෙනවා. ගමු. කෑ බල දෙන්න පුළුවන් බොන්න. කොන්ද ගමන්නේ නෑ බං. ඒ කවුරු? ඒ කවුරු පිළිවසල් කියලා දෙවැනි එක ගහන්න යද්දි දැන්නවා කොන්දට කෙල වෙයිද කියලා ඒත් භාගයක් යද්දි ආයෙ බැලන්ස් නැති වුණා ආයෙ කෙලෙලම ගියා ඒක. කොහොම හරි මිනුකත් තීරණය කරා මෙතනින් එහාට යා මේක කන්ටිනියු කරන්නේ නැහැ කියලා. බෑ මේ ඒ කියන්නේ මේක මට හයිලයිට් වෙන්න බෑනේ මේක ශාරද් වීඩියෝ එක. ඒ නිසා මම මෙතන නවතිනවා. බොබ සුසු. ඊට පස්සේ ලොලන්ත කිලෝ 90 දී ෆේල් වුණා. come on ඊට පස්සේ කිලෝ 110 දී රයන් ෆේල් වුණා. 120 දී සවුන්ඩර් ෆේල් වුණා. මම 120 න් ගහුවා පුෂ් කළා. 130 ගහන්න බැලුවා හරි ගියේ නෑ. අන්තිමට ඉතුරුනේ මායි අනිදුයි විතරයි.
පිය දෙන්නේ නැහැ පිය දෙන්නේ. එකසිය 30 max 140 බෑ. ඒක තමයි උපරිම. එතනින් හරි යටට යනවා උඩට එන්නේ. Come on. අනිත් එක 180යි and counting කියලා දානවා. and still counting. still counting. අඩෝ fucking chat bug. අනිදුට උඩ naturally god gifted advantage එකක් තියෙනවා ස්පොට් වලට. සහ ඌ දිනපෙක් ගැන මට සතුටුයි තව පාරක් ස්පොට් කරන අපිට බලන්න හම්බෙච්ච එක. ඒක හරිම precious view එක. bench press එක කරන්න යන්න මේක තමයි මම weak exercise එක මට මේක බාර් එකවත් ගහගන්න බෑ PR කීයද PR එක මම දන්නවා හිතනවා कि මගේ PR කීයද කියලා anyone can guess 3යි මේකත් පුදුම සහගත ලෙස මගේ පළවෙනි පාර බලමු කරලා මොකද වෙන්නේ කියලා පොඩක් බැලන්ස් නැති ගතියක් තිබ්බා. එහෙම තමයි ඉතින් පළවෙනි පාරට මගේ මං ජීවිතේට මම මෙහෙම කළා නෑ. ඉතින් එහෙම තමයි. පිටට කාලින්න ඌ පැත්තකට ලයින්න බර උස්සනවා සද්ද දානවා මොකද කොල්ලා හොඳයි. පොඩ්ඩක් අමාරු වුණා. ඒක හැබැයි ඉස්සෝ කොහොමරි සම්මලේ දාලා තිබ්බේ ඒකත් ඉස්සුවා. ඒක නම් පුදුම අමාරුවෙන් ඉස්සුවේ. මම හිතන්නේ නැහැ මෙතනින් හරියට මට කන්ටිනියු කරන්න පුළුවන් වෙයි කියලා. එහෙමයි ඉතින් ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි හයිලයිට් වෙන්න බලාගෙන නෙමෙයි මම අදායි. කොහොමත් එක්ස්පෙක්ට් කරා මේක නම් ෆේල් වෙයි කියලා. හිතුවාගේ මම ෆේල් වුණා. අරුන් ටික ගහනකම් ඉතින් බලන් ඉන්න තියෙනවා. PR එක 60 තිබ්බේ. ඒතකොට මම 60 ගැහුවා මෙතන. ඒ වුණාට මට තේරෙනවා දැන් කොන්දක් සීන් මම මේ බෙන්ච් එක ගහද්දිත් කොන්ද පොඩ්ඩක් කේස් ගියා. ඒ වුණාට කෙලව ගන්න ඕනේ නැහැ කියලා මම ඊළඟ එක ගහන්න නැතුව ඉන්නවා කියලා තමයි හිතන්නේ. රවිදු කිලෝ 80 ගහන්න නැහැ කියලා තීරණය කරපු හින්දා ඊළඟ වඩේට ඉදිරුනේ රයනුයි දුමිදුයි අනිදුයි සනුරයි විතරයි. අසුව පොඩ්ඩක් කිරුණා තටමලා ගැහුවා.
ගහගන්න බැරුණා මං දැන් හිතුවා කොහොම හරි මොකක් හරි ඉන්ජෙක්ෂන් කඩුවකින් හරි මොකක් හරි කරලා ඊළඟ පාර 100 ගහනවා කියලා මම දැන් හිතලා තියෙන්නේ. කොහොම හරි බෙන්ච් ප්‍රෙස් එකේ ඉතුරු දුමිදුයි රයනුයි විතරයි. අනික ඔක්කොම ෆේල්. ඒ කියන්නේ ඔක්කොම කිලෝ 80 දී ෆේල් වුණා. දැන් තියෙන්නේ බිග් බෝයි වේට් එක. කිලෝ 100. අපි කිලෝ 100න් බෙන්ච් එක ගහන්න ගියා. රයනුයි දෙවිදුයි හිටිය උන් දෙන්නම ෆේල් නා. ඒ හින්දා අපි කිලෝ 90ට ගෙනාවා. කවුද ඒකෙන් දිනන්නේ කියලා බලන්න. වගේමයි යටට උඩට ගියේ නෑ. ආච්චිට හාල් කරනවා තව චුට්ටෙන් ලොලන්තේ රිබ්ස් කඩාගෙන නවතින්නේ. කොහොම හරි දුමිදුයි රයනුයි තීරණය කරා ඒගොල්ලෝ ඩ්‍රෝ එකට එනවා කියලා. බොයිස් අපි දැන් බයිසෙප් කර්ල්ලා කරන්න යන්නේ මේක එකම දේ තමයි මේකේ වැඩිම වේට් එක නෙමෙයි. අපි රෙප්ස් ගාන තමයි කවුන්ට් කරන්නේ. මුලින්ම එක්කෙනෙක් ඇවිල්ලා යාට පුළුවන් තරම් රෙප්ස් ගානක් එකේ පර්ෆෝම් කරනවා. ඊට පස්සේ අනික එකන ඇවිල්ලා පර්ෆෝම් කරනවා. කොහොම හරි වැඩිම රෙප්ස් ගානක් ගහන එකන තමයි මේක දිනන්නේ. මම කිව්වා වගේ බොයිස් මගේ ඇඟේ එක හයිය මසල් එක තියෙන්නේ ලෙග්ස් විතරයි. අනික ඔක්කොම වීක්. මේ වගේ එක්සයිස් වෙනුවෙන්මයි මම මිනුකෝ එක්කගෙන ආවේ. මේක මට හිතෙනවා මගේ එක කියලා මේක. මගේ එක කියලා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. උඹලා මම කැමරාව අරගෙන. නෝ. මගේ කොන්දේ ගහන්න ඕනේ තුනයි. ඔව් තුන්වෙනිට කොන්දේ ගහන්න මාත් තුන ගහන්න කොන්දේ. come on. හරි ඇති නේ හරි ඇති නෑ ඇති කොන්ද සුදු මාතේ පහ කියන්නේ ලොකු ගාන. හරිද? පහ කියන්නේ ලොකු ගාන. ශාරද කොහෙද පහක් ගා? ශාරද පහක්. මම හිතන්නේ නෑ මට පහක්වත් ගහන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේක මම පරදිනේක අපේ නුවර සංහතියටම කරන ලැජ්ජාවක්. අපේ නිලමෙවරුන්ගෙන් ආව පරම්පරාව කොහොමද මුණ්ඩ පරදින්නේ? එද්මු පහක් ගිහින් වරමාදී සුඛචරිතේ ලංකාපති නාරේන්ද්‍ර සිංහ Yo, I got a lot of shit to say, so I'ma do this every day. I'll be writing things until I'm fucking buried in my grave. අන්තිමට කොන්දෙන්ට මන් දෙකලා නයිස් නෑ බං වීක් ඇස් ෆක් බං. එහෙම ලොකු ඉස්ස එහෙම නෑ. පස්සේ 5යි 20යි. ඔව් ඒක එහෙම අවුලක් නෑ. එහෙම තමයි. Who's gonna carry the boat? Try kattiya hangila kattiya. Real lagi. 29 30
අඩු අයනවා කැරියෙකු නැවැත්ව මගදී හැමෝම කියන රයන් කුසි අවුට් වුණා කියලා. මම දන්නවා මේක ස්ට්‍රැටජිකලි ගහපු ගේමක් කියලා. ඌට ඩෙඩ් ලිෆ්ට් එකේදී වැඩි වේට් එකක් ගහන්න එනර්ජි ඉතුරු කරා. අත ලොක්කුණා ඒම දැවන්න ඊළං එක ගන්න කොන්දෙන් කියලා ඉන්න කොන්දෙන් ගන්න තු තිබ 24 25 32 අඩ උඹ කලුන්ට කැමති නේද? කලුන් ඉස්සරහින් ඉන්නේ. උඹට පුළුවන් දෙක දරා ගන්න. අඩු මං 34ක් ගේ 41 මම පරදී කියලා මම විශ්වාස කරා. හැබැයි මම හිතුවේ නිකන් මෙහෙම මාදින් වලින්. මේක නිකන් වැඩ් එක. අනිදුව වැඩ්. අඩෝ 70 come on. අම්මා. අඩෝ මේවා තමයි නැති කරගත්තේ අරකි. 69 තමයි ගෝල් එක තිබ්බා. මම 69 තමයි ආස. මම 70ක් ගැහුවා කොහොම හරි. හරි අපි යනවා දැන් ඩෙඩ් ලිෆ්ට් එකට. බොයිස් දැන් ඇවිල්ලා අපි අන්තිම එක්සර්සයිස් එකට ඇවිල්ලා තියෙන ඩෙඩ් ලිෆ්ට් එක කරන්න. කේතකයි තිල්නි අක්කයි රන්සි අක්කයි ඔක්කොලාම ආවා. මගේ නම කේතක අරුක්කත් ඉතින් ආවේ. මේ ලෙඩ වෙලා හිටියේ මම මුලින් ඉඳන් එන්න ආසාවෙන් හිටියේ මේ එන්න විදිහක් නැහැ. වම ගිහිල්ලා අමාරු වෙලා හිටියේ. ඊට පස්සේ කොල්ල බලන්න අන්තිමේ හරි ආවා. තෑව කියන්නේ මගේ බර වගේ දෙකක්. ඒකින්ද මම සතුටුයි මං ගැන. මගේ බර ඒකට 70 වගේ නෑ. 70 වගේ දෙකක් නෙමෙයි මට 40 50ක් තියෙනවා. ඇත්තට මිනික 70 කිස්සුවේ ගැන මම ඉම්ප්‍රෙස් වෙලා ඉන්නේ. මට හරි සතුටුයි යුගේ අනාගතය ගැන. උට කවදා හරි කෙල්ල එක වඩාගෙන උනත් මොන හරි දෙයකට යන්න පුළුවන් එක ගැන. අම්මා come on අම්මා ඉක්කිට මං ගහලම නෑ වැඩිය. අම්මා මට ඔක උත්සාහයෙන් කරනවා ඔයගොල්ලෝ දැන් මම ඉන්නවා. අම්මා ජයතිලක. come on. Isua. Konta ki anni. Dan isua. Come on. Last one. Good try. තෑව කියන්නේ ලොකු ගාන 90 මම ඒ කියන්නේ කැමරාවට පේන්නේ නැතුව මම පොඩ්ඩක් ඉස්සුවා. ඒ කියන්නේ මේ ඉස්සුවා. ඒක කැමරාවට පේන්නේ නැහැ. මොකද ශාලත්ගේ එඩිටින් හොඳයි. මම නැතුව ශාලත්ගේ එඩිටින් හොඳයි. මම ඒක ඇප්‍රීෂিয়েට් කරනවා. අදෝ ඊසි ඉස්සේක. හිතුවේ නෑ 70ක්වත් උස්ස ගන්න පුළුවන් ඒ කියලා ඇත්තටම. ඒත් I'm happy. ඒක ඊළඟ මට ගහන්න අමාරු. ඒක තමයි මගේ PR එක කියලා මම ගන්න. හරිම අමාරුවෙන්
ඉස්සුවා මං හිතන්න එතනින් ඉස්සරහට මට උස්සන්න ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. In this farewell, there's no blood, there's no alibi. 'Cause I've drawn regret from the truth of 1,000 lies. So let mercy come and wash away what I've done. I'll face myself to cross out what I've become. Erase myself. මෙහෙම 10-20 වැඩි කර ආවා. දැන් මං හිතුවා දැන් ඇත්තටම මං උසයි සයිස් හින්දා මේ හෙනට පුළුවන් කියලා මං උස්සනවා දුමිදු. ලොලන්ත මම උස්සනවා ලොලන්ත උස්සනවා මම උස්සනවා ලොලන්ත උස්සනවා. මිනිහට ගාඩක් නැහැ. F1 कार के අපිට මේක F1 ටයර් එකක් ගන්නවා. බෙක් ටයර්. එහෙන් ලොලන්ත වේට් එක දානවා අනිත් පැත්තෙන් කේතකයි වේට් එක දානවා මේක එහෙනම් භීෂණය වගේ යන්නේ බෝයිස් කොහොමරි කේතකයි තමයි දින්නේ දුමිදු රනර් අප් හැබැයි අපි බලමු කේතකගේ PR එක කීයද කියලා දේශීය ගහන්න බෑමල්ලි මාව දෙකට කෙටෙනවා. ඒම කතා කරන්න බෑමල්ලි. ඩෙඩ් ලිෆ්ට් එක ගැනවට හරි සතුටුයි. මම හිතුවේ නෑ අපේ කොල්ලෝ ටිකට ඇත්තටම මෙච්චර ස්ට්‍රෙන්ත් එකක් තියෙන කියලා. ඔක්කොම වගේ ඇත්තටම මිනුක උනා. මිනුක පළවෙනි වතාවට කරපු එක විදිහට ඩඩ ස්ට්‍රෙන්ත් එකක් තිබ්බ සහ අනික ඔක්කොම 100න් එහා පැත්තේ වේට්ස් ඉස්සුවා. ඉම්ප්‍රෙසිව්. ඇත්තටම ඉම්ප්‍රෙසිව්. කියන්නේ මං ක්ලියර්ලි හිතුවේ මුන්ට ලකේ ගලින් මාව පහළට උස්සගෙන එන්න ස්ට්‍රෙන්ත් එක තිබිලා මුන් ඒක කරලා නෑ කියලා. කමන්නේ මම තරහ නෑ උන් එක්ක මොකද දවස ගැන හිතෙන්නේ අදාත ඒ කියන්නේ කොල්ලො සෙට් එක මේ සෙට් එක කියන්නේ අපිට හම්බෙන්නේ නැති වෙනද ජිම් එකේ සෙල්ලම් කරන්න නැති සෙට් එකක් ආවා ගේතකයි ආවා මට දුකයි මට මුලින් එන්න බැරුණාට කොල්ලොත් එක්ක පොඩ්ඩක් සතුටේ ඉන්න ඒත් මං අන්තිමට හරි ආපු එක ගැන අද ඕවරෝල් ඕගොල්ලෝ කට්ටිය එකට ආපු එක ගැන ගොඩක් සතුටුයි කට්ටිය සෙල්ලම් කරපු සතුටුයි ඉතින් සාරද්දම යවුව සුපිරියද ඩෙඩ්ලිෆ්ට් එක ගත්තා කේතකයියත් සුපිරියට සෙල්ලම් කරා රවිදු කොන්ද කඩාගෙන සෙල්ලම් කරා දවස මාරු මට ආයි ජිම් යන්න ඇත්තටම ආසයි තුනයිකින් හින්දා වරෝල් අද හෙන ආදල් ගරි දෙනවා පොඩ්ඩක් බුකක් දාද්දි නැගිටින්න බැරි වුණා මට ලොකු ඩවුට් එකක් තියෙනවා ඒ මම ගෙදර නොහිටියේ කියලා ඒනවල කමක් නැහැ ඉතින් මේ ඒක මොකක් හරි ශාරදලට හොඳක් කරනවා ඉතින් ශාරද හයිලයිට් වෙනවා නම් ඉතින් මට ඒ වගේ බොරු රඟපෑමක්
කරන්න ම කැමැත්තෙන් ඉන්න ඕන වෙලා කෝමරි බොයිස් අපි ඔක්කොම මේ කරේ පාදුක්කේ රෙග්‍රෝ ජිම් එකේ මේක ඇවිල්ලා අපේ පසින්දු අයියගේ ජිම් එක මම මෙතනින් විස්තර ටික දාලා තියෙනවා පට්ට ආදල් දෙනවා මම මුලින්ම ජිම් එකකට ආවේ මෙහි ඇත්තටම මගේ ෆිට්නස් ජර්නි එක සම්පූර්ණයෙන් මම මේ කිලෝ 20ක් අඩු කරගන්න හේතුව මම මුලින්ම මෙහි ජිම් ඇවිල්ලා ඊට පස්සේ ආසයි තියලා ගෙදර ගිහිල්ලා ඩයට් කරලා ජිම් ගිහිල්ලා වෙච්ච සිද්ධිය ඉතින් කොහොම හරි එහෙන ආතල් දැනක් නිකන් ගෙදර වගේ දැනක් එන්න ලොලන්ත ඔන්න